අද නිමාඩුවක් හම්බුණා. ඉතින් අපි අද යන්න හදන්නේ නෙස්ටෝ එකට. අපි ශකරව තියෙන නෙස්ටෝ එකට අපි ගිහලා බලමු. බොඩි බඩුවකත් ගන්න තියෙනවා. ඒක නිසා ඒකට යන්නේ. අපි යම් බලන්න. දැන් ඉස්සර වගේ දවල් ටෙලි බහින්න බෑ. ගොඩාක් රස්නේ. දැන් මේ වෙලාවට තමයි ඉතින් එළියට යන්න පුළුවන්. ඉස්සර වගේ දවල්ට එළියට එන්න බෑ. මේ වෙලාවට තමයි ඉතින් හැම එක්කෙනාම එළියට එන්නේ. ඇවිල්ලා පාක් එකේ සෙල්ලම් කරන්නේ. හැමදේම කරන්නේ මේ ටයිම් එකට තමයි. හරියටම වෙලාව 6:55 න් රෑ 4ට තිබුණාට බලන්න ගොඩක් එළිය තාමත් එළියයි. මේ ටයිම් එකට තමයි ඉතින් කඩේකට යනවා නම් බඩු ටිකක් කරනවා නම් මේ ටයිම් එකට තමයි එළියට යන්න පුළුවන්. ඉතින් පාකේ වලට හැමෝම සෙල්ලම් කරනවා. මේ තියෙන ඩේ ටු ඩේ එක අපි අද යන්නේ නම් ඩේ ටු ඩේ එක නෙමෙයි අපි යන්නේ නෙස්ටෝ එකට. නෙස්ටෝ එක තියෙන්නේ මේ ළඟමයි. යමුකෝ බලන්න නෙස්ටෝ එකට. බස්. හරි අපි දැන් එහෙනම් ඇවිල්ලා ඉන්නේ නෙස්ටෝ එක ළඟ. නෙස්ටෝ එක පේන දුර තමයි තියෙන්නේ. අපි යමුකෝ බලන්න නෙස්ටෝ එක ඇතුළට. මේ ටයිම් එකට පාරවල් ගොඩාක් බිසි. මේ ටයිම් එකට මිනිස්සු වැඩ කරලා ගෙවල් වල යන වෙලාව. දැන් නෙස්ටෝ එක ඇතුළට යන්න හදන්නේ. මේක වඩා මාර සනීපයක් දැන් එළිය ඉඳලා ආවම එළිය මාර රස්නේ ඇතුළට ආවම මාර සනීපයක් තමයි දැනෙන්නේ. ගානියට නයිට් ක්‍රීම් එක ඔෆර් එකක් යනවා ඊළාම් 30යි. ලංකාවේ වල තියෙන සෙක්ෂන් එක. ලංකාවේ රහට මිලි ස්ටෝර් ටිකක් ගන්නවා නම් කරෝල ටිකක් ගන්නවා නම් මෙතන තමයි ගන්න පුළුවන්. ලංකාවේ කොටුනේ ගන්න පුළුවන් දිරාම් 9.25කට. MD ජෑම් තියෙනවා, MD චට්නි තියෙනවා.
බඩු නම් අරගෙන ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ආපහු ගෙදර. ටිකක් රැ වෙලා දැන් නම් එළිය කළුවරයි. වෙලාවර 8ට විතරයි. අපි ගන්නා බඩු ටික නම් අරගෙන ඉවරයි. හරිනම් හැමෝටම සුබ දවසක්. ආපහු තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.